ඇනි බලන්න කැමති හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ Attack on Titan season 3 අවසාන part එක ගැන. ඉතින් මේ part එක පටන් ගන්න කලින් ඔයාලට මතක ඇති කලින් part එකේ Titan කෙනෙක් වුණු ආමෙන් බර්ටෝල්ව කනවා. මෙන්න මේ නිසා බර්ටෝල්ගේ කොලොසොන් Titan power එක සම්පූර්ණයෙන්ම ආමෙන්ට එනවා. මේ scene එක උනන් පස්සේ ආමෙන්ව වෝල් මරියා කොට තමයි තියලා තියෙන්නේ. මේ වෙලාවේ ආමෙන් නැගිටලා වටපිට බලනකොට එයා දකිනවා එයාගේ ළඟ ශාෂා තුවාල වෙලා ඉන්නවා. එරන් මේ වෙලාවේ මෙතනට දුවගෙන ඇවිදින් ආමෙන්ට පැහැදිලි කරලා දෙනවා. එයා බර්ටෝල්ගේ power එක සම්පූර්ණයෙන්ම එයාගේකට උරාගෙන තියෙන්නේ කියලා. දැන් ඉඳන් එයා තමයි කොලොසොන් Titan කියලා මේ වෙලාවේ එරන් ආමෙන්ට පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම මෙයාලා ආමෙන්ට කියනවා එයාලගේ ඉස්කාල් රෙජිමන්ට් එකේ ගොඩක් අය විනාශ වුණා වගේම අර්විනුත් මේ අතර ඉන්නවා කියලා. හන්ජි මේ වෙලාවේ එරන්ට කියනවා එයාලා එරන්ගේ ගෙදර බේස්මන්ට් එක හොයාගෙන යන්න පිටත් වෙමු කියලා. මොකද මේ ටයිටන්ස්ලාගේ හැම රහසක්ම එරන්ලාගේ බේස්මන්ට් එක ඇති කියලා තමයි මේ හැමෝම විශ්වාස කරන්නේ. ඉතින් මෙයාලා එරන්ගේ ගෙදර හොයාගෙන යනකොට එරන්ට මතක් වෙනවා එයා පොඩි කාලේ මේ දිස්ත්‍රික්කයේ කොයිතරම් සතුටින් ජීවත් වුණාද කියලා. මේ වෙලාවේ එරන් මිකාසා වගේම හන්ජි සහ ලීවයි එරන්ගේ ගෙදර ළඟට ගිහිල්ලා මෙයාලා ගෙදර තියෙන ගල් ටිකක් අයින් කරලා මේ වෙලාවේ එරන්ලාගේ ගෙදර බේස්මන්ට් එකට යනවා. ඉතින් මේ වෙලාවේ මේ ගෙදර බේස්මන්ට් එක ඇතුළට යන කට්ටියට මේක ඇතුලේ තිබිලා පොත් ගොඩක් හම්බ වෙනවා. ඉතින් මෙයාලා මේ පොත්වල එරන්ගේ තාත්තා මොනවා හරි ටයිටන්ස්ලා ගැන සඳහන් කරලා ඇති කියලා මෙයාලා මේක හොයන්න පටන් ගන්නවා. මෙයාලා මෙහෙම හොයනකොට මෙයාලට හම්බ වෙනවා මෙතන තියෙන මේස් එක එරන් ළඟ තියෙන යතුරට සමාන යතුරු කටක්. මේ වෙලාවේ එරන් එයාගේ යතුරු පාවිච්චි කරලා මේ රහස් ලාච්ච ඕපන් කරනවා. මේ වෙලාවේ මෙයාලට හම්බ වෙනවා පොත් තුනක්. මෙතන තියෙන එක පොතක් අරගන්න මේ කණ්ඩායම මේ පොත ඕපන් කරනවත් එක්කම මෙයාලට එක ෆොටෝ එකක් හම්බ වෙනවා. ඉතින් එතනින් ඒ සීන් එක කට් කරලා මේ වෙලාවේ අපිට පෙන්නනවා ක්‍රාස් ඩිස්ට්‍රික්කය ඇතුලේ පික්සස් ඇතුළු කණ්ඩායමක් ගවර්න්මන්ට් එක එයාලට කරපු හැමදේම ගැන කතා වෙනවා. ඒත් එක්කම මෙන්න මෙතනට පණිවිඩයක් අරගෙන කෙනෙක් ඇවිදින් කියනවා එයාලට වෝල් මරියක දිනා ගන්න පුළුවන් වුණා කියලා. ඉතින් මේ සීන් එකත් එක්කම මේ නගරේ ජනතාව එයාලට ආපහු වෝල් මරියක හම්බුණා කියන සතුට සමරන්න පටන් ගන්නවා. ඉතින් එතනින් ඒ සීන් එක කට් කරලා අපිට ආයෙත් පෙන්නනවා එරන්ලයි බේස්මන්ට් එක ඇතුලේ එරන් ඇතුළු කණ්ඩායම අර ෆොටෝ එක අරගෙන ෆොටෝ එකේ පිටිපස්සේ තියෙන දෙයක් කියවන. මේ වෙලාවේ මේ ෆොටෝ එක පිටිපස්සේ ලියලා තියෙන වෙන මොකක්වත් නෙමෙයි. මේ පින්තූරේ අතින් ඇද පින්තූරයක් නෙමෙයි. මේ වෝල් එකෙන් එහා තියෙන මේ වගේම රටක තියෙන ඇඩ්වාන්ස් ටෙක්නොලොජි එකකින් ගත්ත ෆොටෝ එකක් කියලා. එතකොට තමයි හන්ජි කියන්නේ මේ වෝල් එකෙන් එහා තවත් මිනිස්සුෝ ජීවත් වෙනවා කියලා. මොකද මෙච්චර කල් මෙයාලා හිතාගෙන ඉඳලා තියෙන්නේ මේ වෝල් එක ඇතුලේ තමයි අවසාන මිනිස්සුෝ ටික ජීවත් වෙන්නේ කියලා. ඉතින් මෙයාලා මෙහෙම කතා කරනවත් එක්කම මෙයාලගේ සීන් එක මෙතනින් කට් කරලා අපු එක්කන් යනවා එරන්ගේ තාත්තා වෙන ග්‍රිෂා යේගගේ පොඩි කාලෙට. මේ වෙලාවේ අපිට පෙන්නනවා ග්‍රිෂා සහ එයාගේ නංගි අහසේ පියාසර කරන වායු බැලුන් එකක් දකිනවා. මෙන්න මේ නිසා මෙයාලා තීරණය කරනවා මේ වායු බැලුන් එක පිටිපස්සේ යන්න. හැබැයි ග්‍රිෂාගේ අම්මා මේ වෙලාවේ ඒ දෙන්නට කියනවා කොහෙ ගියත් කමන්නේ එයාලගේ සීමාවෙන් එළියට යන්න එපා කියලා. ඉතින් මෙයාලා මේ සීමාව ළඟට යනවත් එක්කම එයාලා දකිනවා මේ සීමාවෙන් එහාට මේ වායු බැලුන් එක යනවා. මේ වෙලාවේ ග්‍රිෂා එයාගේ නංගිත් ඇදගෙන අම්මා කියපු දේ අහන්න නැතුව මෙයාලගේ සීමාවෙන් එහාට වේගෙන් දුවගෙන යනවා. ඉතින් මෙතන ඉන්න ආරක්ෂකයෙක් මේ දෙන්නව නවත්තන්න හැදුවත් මෙයාලව නවත්තන්න බැරි වෙනවා. මේ වෙලාවේ අපිට පෙන්නනවා මේ දෙන්න ඇතුල් වෙලා තියෙන තවත් නගරයකට. ඉතින් මේ දෙන්න මේ වායු බැලුන් එක කොහෙද තියෙන්නේ කියලා හොය හොයා යනකොට මිනිස්සෙක් මේ වෙලාවේ මේ දෙන්න ළඟට ඇවිදින් මෙයාගේ බෑග් එකේ මේ දෙන්නට තට්ටුවක් දාලා මෙයාලා එල්ලියන්ස්ලා කියලා කියනවා. කොහොම වුණත් මේ දෙන්න වැඩි වෙලා මෙතන ඉන්නේ නැතුව මේ දෙන්න වායු බැලුන් එක හොයාගන්න යනවා. මෙයාලා ටික දුරක් යද්දී මෙයාලට හම්බ වෙනවා වායු බැලුන් එක. හැබැයි මේ දෙන්නට වැඩි වෙලා මෙතන ඉන්න හම්බෙන්නේ නැහැ. ගාඩ්ලා දෙන්නෙක් මේ වෙලාවේ මේ දෙන්න ළඟට ඇවිදින් එක්කෙනෙක් ග්‍රිෂාගේ නංගි වරන් යනවා. අනිත් කෙනා ග්‍රිෂාට පහර දෙනවා. මේ පහර දෙීම උනන් පස්සේ අපිට පෙන්නනවා ග්‍රිෂාගේ නංගි මේ අරන් ගියපු කෙනා විනාශ කරලා දාලා කියලා. ඉතින් මේ සීන් එකත් එක්කම අපිට පෙන්නනවා ග්‍රිෂා සහ එයාගේ අම්මයි තාත්තයි පොලිසිය කැඳවලා තියෙනවා. මේ වෙලාවේ පොලිසිය හැම චෝදනාවක්ම එල්ල කරන්නේ ග්‍රිෂාගේ පැත්තට. මොකද ග්‍රිෂා තමයි එපා කියද්දී එයාලගේ සීමාවෙන් ඇතුළට ගිහිල්ලා තියෙන්නේ. හැබැයි මේ කවුරුත් මෙයාලගේ නංගි විනාශ වෙන ගැන විමර්ශනය කරන්නේ නැහැ. මේ වෙලාවේ ගෙදරේන ග්‍රිෂාගේ තාත්තා ග්‍රිෂාට කියනවා කාලයකට කලින් එමියා කියන කෙනා යක්ෂයාගේ පළතුර කාලා එයා ටයිටන් කෙනෙක් බවට පරිවර්තන වුණා කියලා. ඒ වගේම මේ ටයිටන්ගේ පස්සේ මේ ටයිටන් පවර් එක 9 දෙනෙක් අතර බෙදුණා. ඉතින් මෙයාලා තමයි එල්ඩියන්ස්ලා. ඉතින් මේ එල්ඩියන්ස්ලාව නවත්තන්න මාලියන්ස්ලා පරීක්ෂණ කරලා ටයිටන්ස්ලා හදලා තියෙනවා. ඉතින් මේ ටයිටන්ස්ලාගේ එල්ඩියන්ස්ලාට ඇටැක් කරන මාලියන්ස්ලාට පුළුවන් වෙනවා එල්ඩියන්ස්ලායි ටයිටන්ස්ලාව පරාජය කරලා දාන්න. ඉතින් මේ වෝ එක මාලියන්ස්ලා දිනමු නිසා එල්ඩියන්ස්ලාගේ රජතුමා තීරණය කරනවා මාලියන්ස්ලාගේ එයාගේ රටවැසියෝ ආරක්ෂා කරන්න පැරිටි කියන අයිලන්ඩ් එකට යනවා කියලා. ඒ කාලේ රජ පරම්පරාවට අයිති වෙලා තිබ්බ ෆවුන්ඩර් ටයිටන්ගේ පවර් එකෙන් මාලියන්ස්ලාගෙන් තවත් ආරක්ෂා වෙන්න කියලා හිතාගෙන කොලොසොන් ටයිටන්ස්ලා යොදාගෙන වෝල් 3ක් හදලා තියෙනවා. ඉතින් මේ හැමදේම මේ වෙනකොට ග්‍රිෂාට කියන ගමන් ඉන්න එයාගේ තාත්තා මේ වෙලාවේ ග්‍රිෂාට කියනවා එල්ඩියන්ස්ලා උන එයාලා හැම වෙලාවෙම මාලියන්ස්ලාට ගරු කරන්න ඕනේ කියලා. මොකද එයාලා හැම වෙලාවෙම මාලියන්ස්ලාගේ පහළ තමයි ඉන්නේ කියලා මේ වෙලාවේ ග්‍රිෂාට තේරුම් කරලා දෙනවා. හැබැයි ග්‍රිෂා නම් මේ කිසි දෙයක් අහන්න නැතුව තරහ ගිහිල්ලා මේ වෙලාවේ එයාගේ තාත්තාගෙන් අහනවා හැමදාමත් අපිට මාලියන්ස්ලාගේ වහල්ලු වගේ ජීවත් වෙන්න එන්න කියලා. ඉතින් මේ සීන් එක මෙතනින් කට් කරලා අපිට පෙන්වනවා ටික ටික ලොකු වෙන ග්‍රිෂා කාලයත් එක්කම මේ හැමදේම තේරුම් ගන්න පටන් ගන්නවා. වැඩි වේටපත් වුණ ග්‍රිෂා මේ වෙලාවේ තීරණය කරනවා මේ ගවර්න්මන්ට් එකට විරුද්ධව කොහොම හරි සටන් කරනවා කියලා. මොකද මෙයාගේ නංගි මෙයාට නැති උනේ මේ ගවර්න්මන්ට් එක නිසා. මෙයා වගේම සංවිධානය වුණ LDS කණ්ඩායමක් මෙයාට හම්බ වෙනවා. ඉතින් මේ කණ්ඩායමත් එක්ක එකතු වුණ ග්‍රිෂා මේ වෙලාවේ ගවර්න්මන්ට් එකට විරුද්ධව සටන් කරන්න කියලා හිතාගෙන ටීම් එකක් බිල්ඩ් කරනවා. ඒ විතරක් නෙමෙයි ග්‍රිෂා තමයි මේ වෙලාවේ මේ ටීම් එකට නායකත්වය ලබා දෙන්නේ. මෙයා කියන විදිහට අයත් එයාලට LDS රයි පවර් එක පෙන්වන්න කාලේ ඇවිදින් කියලා තමයි කියන්නේ. ඉතින් මේ නිදහස් සටනට සහභාගී වෙලා ඉන්න ඩීනා කියන කෙනාව මේ වෙලාවේ ග්‍රිෂා විවාහ කරගන්නවා. ඉතින් මේ විවාහයෙන් පස්සේ හම්බෙන පොඩි කෙනත් එක්ක මෙයාලා එක ෆොටෝ එකකුත් ගන්නවා. ඉතින් මේ පොඩි එක්කෙනා ගැනම සීක්
සීක් ටික ටික ලොකු වුණාන් පස්සේ සීක් මාලියන්ස්ලාට ගරු කරලා එයාගේ තාත්තා මාලියන්ස්ලාට ද්‍රෝහි වෙනවා කියලා එයාගේ අම්මයි තාත්තයි දෙන්නම මාලියන්ස්ලාට පාවා දෙනවා. මෙහෙම පාවා දෙන්න එකම හේතුව තමයි ග්‍රිෂාගේ තාත්තත් සීක්ට පොඩි කාලේ ඉඳන් මාලියන්ස්ලාට ගරු කරන්න කියලා හැම වෙලාවෙම කියපු නිසා පොඩි කාලේ ඉඳන් මෙයා මාලියන්ස්ලාට ගරු කරන්න පටන් ගන්නවා. ඒත් එක්කම අපිට පෙන්නනවා මාලියන්ස්ලා ග්‍රිෂාව අල්ලගෙන වද දීලා අනිත් කණ්ඩායම් කොහෙද ඉන්නේ කියලා අහනවා. ඉතින් මේ කිසි දෙයක් කියන්නේ නැති නිසා මේ වෙලාවේ ග්‍රිෂාව එක්කගෙන පැරඩි කියන අයිලන්ඩ් එකේ වෝල් එකක් උඩට එනවා. ග්‍රිෂා මේ වෙලාවේ දකිනවා එයත් එක්ක නිදහස් සරණට සටන් කරපු කණ්ඩායමේ කීප දෙනෙකුත් මාලියන්ස්ලා අල්ලගෙන ඇවිදින් තියෙනවා. ඉතින් මෙයාලා මේ හදන්නේ මේ එල්ඩියස්ලා කණ්ඩායම ටයිටන්ස්ලා බවට පරිවර්තනය කරලා මේ පැරඩි අයිලන්ඩ් එක ඇතුළට දාන්න. මේ වෙලාවේ මෙතන හිටපු කෙනෙක් ග්‍රිෂාගෙන් අහනවා එයියාගේ පුතා අපිව පාවා දුන්නේ කියලා. මේ වෙලාවේ පිටිපස්සේ බලන ග්‍රිෂා දකිනවා එයා පොඩි කාලේ එයාටයි එයාගේ නංගිටයි හම්බුණ දෙන්නගේ එක්කෙනෙක් වුණ කූග එයාගේ පිටිපස්සේ ඉන්නවා. ඒ වගේම මෙයා දකිනවා මේ වෙනකොටත් එයාගේ නංගි වරන් ගිහිල්ලා විනාශ කරපු ඒ ආමිය කිය කෙනත් මේ වෙලාවේ මේ හරි ඉන්නවා. එයා තමයි දැන් මේ ආමියකට අනදෙන නිලධාරියා විදිහට වැඩ කරන්නේ. මේ වෙලාවේ මෙතන ඉන්න නිලධාරීන් එල්ලියන්ස්ලා කීප දෙනෙකුට ටයිටන්ස්ලා වෙන බෙහෙත විදලා මේ වෙලාවේ වෝල් එකෙන් ඇතුළට තල්ලු කරලා දානවා. මෙහෙම තල්ලු කරලා දාපු කට්ටිය මේ වෙලාවේ ටයිටන්ස්ලා බවට පරිවර්තනය වෙනවා. ඒ වගේම ග්‍රිෂා මේ වෙනකොටත් දකිනවා එයාගේ බිරිඳ වෙන ඩීනත් මේ වෙලාවේ මේ හරි ඉන්නවා. ඉතින් මේ මාලියන්ස්ලා මෙයාටත් බෙහෙත විදලා මේ වෙලාවේ වෝල් එක ඇතුළට තල්ලු කරලා දානවත් එක්කම අපිට පෙන්නනවා ඩීනත් මේ වෙලාවේ ලොකු ටයිටන් කෙනෙක් බවට පරිවර්තනය වෙනවා. ඉතින් මේ ටයිටන් තමයි එරන්ගේ අම්මව කෑවේ. අන්තිමේට මෙයාලා ග්‍රිෂාට මේ බෙහෙත විදින්න හදනකොටම කුරුග මේ වෙලාවේ ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා ග්‍රිෂාගේ නංගිට පහර දුන්න ඒ මනුස්සයා මේ වෝල් එක ඇතුළට තල්ලු කරලා දානවා ටයිටන්ස්ලාට ආහාරයට ගන්න කියලා. කුරුග මේ වෙලාවේ ග්‍රිෂාට කියනවා එයා ඇවිදින් තියෙන්නේ ග්‍රිෂාව බේර ගන්න කියලා. කුරුග මේත් එක්කම මෙයාගේ අත කපාගෙන මේ වෙලාවේ මෙතන ලොකු ටයිටන් කෙනෙක් බවට පරිවර්තනය වෙනවා. මේ ටයිටන් කෙනෙක් වුණ කුරුග මේ වෙලාවේ මාලියන්ස්ලාගේ නැව් ඔක්කොම වගේ විනාශ කරලා මාලියන්ස්ලා ඔක්කොම වගේ විනාශ කරන්න පටන් ගන්නවා. ඉතින් මෙහෙම විනාශ කරන් පස්සේ කුරුග මේ වෙලාවේ එයාගේ ටයිටන්ගෙන් එළියට ඇවිදින් ග්‍රිෂාව බේර ගන්නවා. මේ වෙලාවේ කුරුග ග්‍රිෂාට කියනවා ටයිටන්ස්ලා 9 දෙනා අතරින් එක පව එකක් එයාටත් තියෙනවා කියලා. ඒ වගේම එයා මේ වෙනකම් මාලියන්ස්ලාත් එක්ක වැඩ කරලා තියෙන්නේ එයාලගේ සියලුම රහස් හොයාගෙන එල්ලියන්ස්ලාට ලබා දෙන්න කියලා මේ වෙලාවේ කියනවා. මොකද මෙයාටත් ඕන වෙලා තියෙන්නේ කොහොම හරි කරලා මේ මාලියන්ස්ලාගෙන් එල්ලියන්ස්ලා බේර ගන්න. මේ වෙලාවේ ග්‍රිෂා අහනවා ඇයියා මාව බේරගත්තේ කියලා. ක්‍රූග මේ වෙලාවේ ග්‍රිෂාට කියනවා එයා පොඩි කාලේ ඉඳන් දැකලා තියෙනවා මාලියන්ස්ලා කොයි වගේ දරුණු විදිහටද එල්ලියන්ස්ලාට වද දෙන්නේ කියලා. මෙයා මේ වෙලාවේ ග්‍රිෂාට කියනවා එයාලට මාලියන්ස්ලාගෙන් බේරෙන්න තියෙන එකම විදිහ තමයි මේ පැරඩි අයිලන්ඩ් එක ඇතුළේ ඉන්න රයිතුමාට අයත් වෙලා තියෙන ෆවුන්ඩර් ටයිටන්ගේ බලය එයාලට ගන්න එක. ඉතින් මේ බලෙන් පුළුවන් එයාලට ටයිටන්ස්ලා ඔක්කොම හසුරුවලා මේ වෝ එක දිනන්න කියලා මේ වෙලාවේ ග්‍රිෂාට කියනවා. ඒ වගේම ක්‍රූග මේ වෙලාවේ ග්‍රිෂාට කියනවා එයාව කාලා එයාගේ ටයිටන් පවර් එක ග්‍රිෂාගෙන් අට ගන්න කියලා. මාරගෙන මේ මාලියන්ස්ලාගෙන් එල්ඩියන්ස්ලා බේර ගන්න කියලා කියනවා. හැබැයි මේ වෙලාවේ ග්‍රිෂා අහනවා ඇයිවා මට මේ පවර් එක දෙන්නේ කියලා. ඒත් එක්කම ක්‍රූග මේ වෙලාවේ උත්තරයක් විදියට දෙන්නේ එයාගේ ලයිෆ් එක දැනටමත් ඉවරයි කියලා. මොකද මේකට හේතුව කවුරු හරි මේ ටයිටන් පවර් එක අරගත්තන් පස්සේ එයාට ජීවත් වෙලා ඉන්න පුළුවන් අවුරුදු 13ක් විතර. ඉතින් එතනින් ඒ සීන් එක කට් කරලා අපිට වර්තමානයේ එරන් සහ ආමෙන්ව පෙන්නනවා. එරන් මේ වෙලාවේ මේ හැමදේම ආමෙන්ට කියන ගමන් ඉන්නේ. මොකද එයාගේ තාත්තගේ මෙමරිස් ඔක්කොම එරන් ගැතුලේ තමයි තියෙන්නේ. ඒ වගේම මේ වෙලාවේ ආමෙන්ට කියනවා මේ එල්ඩියන්ස්ලා ඔක්කොම එයාලා දකින්න නැති පවර් එකකුත් එක්ක තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම එරන් මේ වෙලාවේ ආමෙන්ට කියනවා එයාට හම්බෙලා තියෙන්නේ එයාගේ තාත්තගේ පවර් එක වගේම එයාට හම්බෙලා තියෙන ටයිටන්ගේ පවර් එක තමයි ඇටැක් ටයිටන් කියන්නේ. ඉතින් මේ හැමදේම මෙයාලා කතා වෙන්නේ හිරකූඩුවක් ඇතුලේ ඉඳගෙන. මේ වෙලාවේ අපිට පෙන්නනවා මිකසත් හිරකූඩුවක් ඇතුලේ ඉඳගෙන කල්පනා කරන ගමන් ඉන්නවා. මේ වෙලාවේ මේ කතාව අහගෙන මිකස කල්පනා කරන්නේ වෙන මොකක්වත් නෙමෙයි. දැනටමත් අවුරුදු 8ක්ම එරන් ටයිටන් කෙනෙක් වෙලා හිටියා කියන එක. මේ වෙලාවේ මේ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා ග්‍රිෂා සහ කූග. ග්‍රිෂා මේ වෙලාවේ කූගෙන් අහනවා ඇත්තටම මේකද එකම විදිය එයාලගේ ෆ්‍රීඩම් එක අයත් එයාලට ලබා ගන්න කියලා. මේ වෙලාවේ කූග කියනවා එයාලට වෙන විදියක් නැහැ මේක තමයි තියෙන එකම විදිය කියලා. එතනින් මේ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා එරන්ව හම්බෙන්න හිරකූඩුව ළඟට ඇවිදින් ඉන්න ලීවායි සහ හංජිව. මේ වෙලාවේ ලීවායි මෙගසර එරන්ටයි කියනවා ඒ දෙන්නට දඩුවම් කරන්න තමයි හදන්නේ. මොකද කලින් සැරේ ලීවායි යනට පිටුපාලා එරනෝ මිකාසයි වැඩ කරපු නිසා. ඉතින් එතනින් මේ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා මාලිගාව ඇතුලේ හිස්ටෝරියා මේ වෙලාවේ ලෙටර් එකක් කියවන ගමන් ඉන්නේ. මේ ලෙටර් එක එවලා තියෙන වෙන කවුරුත් නෙමෙයි එයාගේ යාළුවා වෙන එමිය. ඉතින් මෙයා මෙහෙම ලියුම කියවන ගමන් ඉන්නකොට මේ හරියට එරන් ආමෙන් මිකාස වගේම ලීවායුත් එනවා. ඉතින් මෙයාලා මේ වෙලාවේ රෙජිනට කරු කරනවා. හැබැයි ක්‍රිෂ්ණ නම් මේ වෙලාවේ කියනවා ඒ වගේ දේවල් කරන්න ඕනේ නැහැ කියලා. මොකද තාමත් එයාලා එයාගේ යාළුවෝ කියලා කියනවා. ඉතින් මෙයාලට මෙහෙම එන්න කියලා තියෙන්නේ එරන්ලයි ගෙදර බේස්මන්ට් එකේ හම්බුණ මේ පොත්තුනේ තියෙන ඩීටේල්ස් ගැන වැඩි විස්තර කතා කරන්න. මේ වෙලාවේ අපිට පෙන්නනවා රෙජින වගේම තවත් උසස් නිලධාරීන් මේ වෙලාවේ මෙයාලගේ බෝල් එකෙන් එළියේ තියෙන රටවල් ගැන කතා කරන ගමන් ඉන්නවා. මෙයාලට මේ හැමදේම දැනගන්න හම්බෙලා තියෙන්නේ එරන්ගේ තාත්තා තියපු පොත්තුනේ. මේ වෙනකොටත් මෙයාලා දන්නවා මාලියන්ස්ලාට ඕන වෙලා තියෙන්නේ එල්ඩියන්ස්ලාව සම්පූර්ණයෙන් විනාශ කරන්න. ඒක තමයි මෙයාලා හැම වෙලාවෙම මේ විදිහට ටයිටන්ස්ලාව පරිවර්තනය කරලා මෙයාලාගේ වෝල් එක බිඳලා දාලා මේ වෝල් එක ඇතුලේ ජීවත් වෙන එල්ඩියන්ස්ලා ඔක්කොම විනාශ කරලා දාන්න විටින් විට ටයිටන්ස්ලා වෙනවන්නේ කියලා මෙයාලා තේරුම් ගන්න තියෙනවා. මේ වෙලාවේ එරන්ට මතක් වෙනවා එයාටත් ෆවුන්ඩර් ටයිටන්ගේ බලය තියෙනවා කියලා. හැබැයි මේ ෆවුන්ඩර් ටයිටන්ගේ බලය පාවිච්චි කරන්න නම් එයාට අනිවාර්යයෙන්ම රොයල් බ්ලඩ් ඕනේ වෙනවා. මේ ගන්න අනිවාර්යයෙන්ම හිස්ටෝරියාට කියන්න ගියොත් මෙතන ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා එරන් දන්නවා. මෙන්න මේ නිසා එරන් මේ ගැන කියන්න යන්නේ නැහැ. ඉතින් එතනින් මේ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා අතීතයේ ග්‍රිෂාට කූග ටයිටන් කෙනෙක් වෙන එන්නත ලබා දෙන්න තමයි හදන්නේ. මේ වෙලාවේ කූග ග්‍රිෂාට කියනවා මේ වෝල් එක ඇතුළට ගිහිල්ලා එයාටම කියලා පවුලක් හදාගන්න කියලා. මේ වෙලාවේ මෙයා තවත් දෙයක් කියනවා. ඒ තමයි මිකාස සහ ආමෙන් කියන දෙන්නව බේරගන්නත් කියලා කියනවා. හැබැයි ග්‍රිෂා අහනවා කවුද ඒ කියලා. හැබැයි කූග මේ වෙලාවේ කියනවා එයාවත් දන්නේ නැහැ ඒ කවුද කියලා. එතකොට තමයි අපිට තේරෙන්නේ
තේරෙන්නේ ඇටැක් ටයිටන්ට එයාට කලින් හිටපු කෙනාගේ අතීත කාලය බලා ගන්න පුළුවන් වගේම එයාට වර්තමානයේත් බලා ගන්න හැකියාවක් තියෙනවා කියලා. ඉතින් එතනින් ඒ සීන් එක කට් කරලා අපිට අයත් පෙන්නනවා හිස්ටෝරියා සහ අනිත් රෙජිමන්ට් වල කණ්ඩායම් මේ වෙලාවේ එරන්ගේ පොත් ගැන කතා වෙන ගමන් ඉන්නවා. ඉතින් මේ වෙලාවේ කට්ටියක් තීරණය කරනවා මේ ගැන සාමාන්‍ය මිනිස්සුත් දැනගන්න ඕනේ කියලා. මෙයාලගේ මේ කතාව ඉවරන් පස්සේ හිස්ටෝරියා මේ මිලිටරි එකේ කට්ටියට අලුතෙන් පත්වීම් ටිකක් ලබා දෙන්න පොඩි උත්සවයක් තියෙනවා. මෙන්න මේ වෙලාවේ මේ උත්සවයට මාලෝගේ යාළුවා වෙන හිච්චෙනවා. මේ වෙලාවේ හිච් ළඟට යන ජෝන් මාලෝට උන දේ ගැන එයාලත් ගොඩක් දුක් වෙනවා කියලා කියනවා. ඒත් එක්කම අපිට පෙන්නනවා මේ වෙලාවේ එරන් ළඟට එන සෝල්ජර් කෙනෙක් මේ වෙලාවේ එරන්ට අනම්මනම් කියන්න පටන් ගන්නවා. හැබැයි හොඳ වෙලාවට ජෝන් මෙතනට ඇවිදින් මේ දෙන්නම නවත්තලා දාලා කියනවා මේක ඒකට වෙලාවනේ මේ කියලා. ඒත් එක්කම රෙජින වෙන හිස්ටෝරියා මේ වෙලාවේ මෙතනට එනවා. හිස්ටෝරියා මේ වෙලාවේ ඉස්කර් රෙජිමන්ට් එකේ කීප දෙනෙකුට පදක්කම් ලබා දෙන්න තමයි හදන්නේ. මොකද මෙයාලා රට වෙනුවෙන් කරපු සේවයට ගරු කිරීමක් විදිහට තමයි මේ පදක්කම් ලබා දෙන්නේ. ඉතින් මේ පදක්කමක් එරන්ටත් ලබා දෙනවා. එරන් මේ වෙලාවේ මේ පදක්කම දාගෙන හිස්ටෝරියා ගත සිප ගන්නකොටම එරන්ට මේ වෙලාවේ අතීත සිදුවීමක් මතක් වෙනවා. හැබැයි මේ සිදුවීමත් එක්කම එරන් මේ වෙලාවේ පොඩි කම්පැනි එකකට වගේ පත් වෙනවා. ඉතින් එතනින් ඒ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා මේ වෙනකොට මිනිස්සුયો වෝල් මරියකට ගිහිල්ලා ඒ සුද්ධ කරන ගමන් ඉන්නවා. මෙයාලා ජනවාස මේ වෝල් මරියක ඇතුලේ හදා ගන්න තමයි හදන්නේ. දින කිහිපයකට පස්සේ ඉස්කර් රෙජිමන්ට් එකේ කණ්ඩායමක් වෝල් එකෙන් එළියට යන්න තීරණය කරනවා. මෙහෙම යන ඉස්කර් රෙජිමන්ට් එකට කිසිම ටයිටන් කෙනෙක් හොයාගන්න වෙන්නේ නැහැ. හැබැයි මෙයාලා ටික දුරක් යද්දි මෙයාලා දකිනවා බිම වැටලා ඉන්න ටයිටන් කෙනෙක්. හැබැයි මේ ටයිටන්ගෙන් මෙයාලට කිසිම හානියක් වෙන්නේ නැහැ. මොකද මේ ටයිටන්ට ඇවිද ගන්න බැරුව තමයි ඉන්නේ. මේ වෙලාවේ එරන් මේ ටයිටන්ව අත ගාලත් බලනවා. ඉතින් මේ ටයිටන් අත ගන්න එරන් මේ වෙලාවේ කල්පනා කරනවා මේත් එයාලා වගේම මිනිස්සුયો වගේම මේ එයාලගේ ජාතිය කෙනෙක් නේද කියලා. ඉතින් මේ ස්කල් ටීම් එක මේ වෙලාවේ මෙතනින් පිටත් වෙලා යනවා. මෙයාලා මේ යන්නේ වෙන කොහටවත් නෙමෙයි. මේ වෙනකන් හැම ටයිටන් කෙනෙක්ම මෙයාලා ළඟට එවපු මුහුද ළඟ තියෙන වෝල් එක ළඟට. මේ වෙලාවේ මේ ස්කල් ටීම් එක මුහුද ළඟට යනවත් එක්කම මෙයාලා පළවෙනි වතාවට තමයි මේ වෙලාවේ මුහුද දකින්නේ. ආමෙන් පොඩි කාලේ ඉඳන් ආස කරපු දෙයක් තමයි මුහුද දකින්නේ. ආමෙන් මේක ගොඩක් සතුටින් එන්ජොයි කරත් මේ වෙලාවේ ආමෙන් දකිනවා. එරන් නම් මේක වැඩි සතුටකින් එන්ජොයි කරන්නේ. ආමෙන් මේ වෙලාවේ එරන්ගෙන් අහනවා මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා. ඒත් එක්කම එරන් මේ වෙලාවේ ආමෙන්ට කියනවා මේ මුහුදෙන් එහා පැත්තේ ඉන්න මාලියන්ස්ලා මේ වෙනකන් එයාලට කරපු දෙයට මේ මුහුද පහු කරගෙන එහෙට ගිහිල්ලා එයාලට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ කියලා මේ වෙලාවේ කියනවා. ඉතින් මෙහෙම කියනවත් එක්කම මේ පාර්ට් එකත් මෙතනින් ඉවර වෙනවා. අපි බලමු ඊළඟ පාර්ට් එකේ මොන වගේ දෙයක්ද වෙන්නේ කියලා. මොකද ඊළඟ පාර්ට් එක ඇත්තටම වෙනස් සීන් එකකට තමයි යන්නේ. එහෙනම් ඊළඟ පාර්ට් එකෙන් හම් වෙනකන් ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.